මම මේක සර්ප්‍රයිස් එකක් විදිහට කියන්න හැදුවේ කියනවාද නැද්ද කියලා හරි ඒක වාදන්නෙත් නෑ සර්ප්‍රයිස් එකක් ඒක ඇත්තටම මගේ ලබන අවුරුද්දේ මගේ ඔයාලා ඔඩියන්ස් එක විදිහට දකින ලොකුම වෙනස වේවි ඒක ලොකුම වෙනස වේවි එක මොකද මම මේ දවස් ටික එක වෙනුවෙන් දේවල් එකතු කරනවා සහ මේ දවස්වල ඒක වෙනුවෙන් ප්‍රැක්ටිස් කරනවා සහ ඒක වෙනුවෙන් එක එක නිර්මාණ කරලා එකතු කරනවා දැන් අපිවත් සර්ප්‍රයිස් තාම බෑන්ඩ් එක විතරයි දන්නේ බෑන්ඩ් එක සහ මම විතරයි දන්නේ තාම මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඒකවත් සර්ප්‍රයිස් වෙයි දැන් මේ වෙනසත් එක්කද ඔයා ලෝක සංචාරයට යන්න හදන්නේ දැන් ඔන්න අපිට තියෙනවා කොන්සර්ට් ගණනාවක් මේ වෙනකොට අපි මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා එනවා කියලා විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවට යනවා නිව්සීලන්ත යනවා සවුත් කොරියා යනවා ජපාන් යනවා නේද ඔව් ඔය දැන් ඔය කියන අලුත් දේත් අරගෙන දෙන්නේ පෙබරවාරි 14 න් පස්සේ තියෙන හැන්දාවක හැම කොන්සර්ට් එකකම ඕක වෙනවා වව් ඒක 14 වෙනිදා තමයි පළවෙනිට මේක වෙන්නේ එතනින් පස්සේ හැම කොන්සර්ට් එකකම මේක වෙනවා මේ අතුරු ප්‍රශ්නයක් ඔය හම්බ වෙන මල් ටිකට මොනවද කරන්නේ ෆ්‍රෙෂ් මල් මම පුළුවන් තරම් දාගන්නවා වෙන මේ පොඩි තියෙන වාසයක් හදලා ඒකට දාන්න පුළුවන් තරම් දානවා සමහරවිට අමාරුවෙන් දාන වෙලාව තියෙනවා අපේ ගෙවලුත් ළඟ තියෙන ඇඩ්‍රස් එක දාන්න ඊට අමතරව අනිත් සාමාන්‍ය නෝමල් හම්බෙන මල් ටික ඔක්කොම ටික මම එකතු කරනවා සමහරවිට කාර් එකෙත් තියෙනවා බැලුවොත් නැත්නම් හැමතැනම මල් දැන් ගෙදර පුරාම මල් තියෙන්නේ කොහමද තියාගන්නවා ඉතින් අර ෆ්‍රෙෂ් ඒවා තමයි පර වෙලා මම ඊට සයින් කරන්නේ අනිත් ඒවා ඉතින් තියාගන්න ඔක්කොම ඒක තනිකරම මේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයත් එක්ක දෙන දෙයක් නෙවෙයි එහෙම දෙයක් කෙනෙකුට ලැබෙනවා කියන එක ඇතුලේ ඒ තමන් කරපු කැපවීම මහන්සිය මේ හැම දෙයක්ම ඇතුලේ තියෙනවා ප්‍රවීන් කියන්නේ තමන්ට අර ඔයා කිව්වා වගේ පටන් ගත්තී කිව්වා වගේ මගේ ස්ටයිල් එක මොකක්ද කියලා මම හොයලා මට ඒක පිච් කරන්න පුළුවන් හොඳම තැන හැන්දාවක ස්ටේජ් එක කියලා අඳුරගත්තා දැන් අනාගතේ වගේ ප්‍රසංග බලන්න එන්නේ ඉන්න අයට මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒ කියන්නේ මගේ ප්‍රසංග සියල්ලක්ම බලන් ඉන්න අයට සහ හැන්දාවක ප්‍රසංගේ ඇතුළුව ඕකේ මමත් දැන් පෞද්ගලික මිෂන් එකක ඉන්නේ එතකොට මගේ ආරේ ගීත රස විඳින්න ආස පිරිස එකතු කරන ගමන් මගේ ෆයිනල් ගෝල් එකකට මම එනවා ඒක ළඟ වෙද්දි කියන්න ඒක වෙනුවෙන් මම කැප වෙන එක තමයි දැන්ටත් කරන්නේ සහ ඉදිරියටත් ඉතින් ඒ වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි ආදරෙන් ඉල්ලන්නේ එහෙමනම් පෙබරවාරි